අයිබෝවන් සුබ දවසක්. අද උදේ මහා බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ නිවේදනයේ තිබුණේ ලොකු අකුරෙන් රැවටෙන්නට එපා කියලා. ඒකේ අන්තර්ගතයේ තිබුණේ මුදල් අච්චු ගැසීම, මුදල් සැපයීම සහ විදේශ විනිමය අනුපාත පිළිබඳව තාක්ෂණික දැනුමක් තියන අයගෙන් අහලා දැනගන්නටයි කියන නිවේදනය තමයි මහා බැංකුව විදියට අද නිවේදනයක් නිකුත් කරලා තිබුණේ. ඔව්. මේ රටේ ජනතාව ජාතික ජනබලවේග ආණ්ඩුවේ වේදිකාවේ ඉඳන් කියපු සියලු දේට රැවටුණා කියන එක රටවැසියෝ දන්නවා. හැබැයි දැන් මහා බැංකුව මහ ජනතාවට රැවටෙන්නට එපා කිව්වට වැඩක් නැහැ. මහා බැංකුවේ ඉන්න සියලු දෙනා රැවටිලා ඉවරයි. ඒක මුළු රටම දන්නවා. ඒ කියලා කියන්නේ වැරදි ඊමේල් එකකට රැවටිලා ඩොලර් බිලියන 2.5ක් වෙනත් කෙනෙක්ට යවපු මහා බැංකුව දැන් අපිට කියනවා රැවටෙන්නට එපා කියලා. ඩොලර් මිලියන 2.5ක් කියලා කියන්නේ ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ 8000කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම ඩොලර් වලින් ගත්තොත් ඩොලර් ලක්ෂ 25ක්. ඒ වගේම කෝටි 80කට වඩා වැඩි ප්‍රමාණයක් තමයි මෙහෙම රැවටිලා මේ මහ බැංකුවේ ඉන්න මහත්තුරු ටික, මහ බැංකුවේ ඉන්න ඇමතිවරයා සහ ලේකම්වරයා ඇතුළු මේ සියලු දෙනා මේකට වග කියන්න ඕනි. ඒ වග කියන අතරතුර දැන් මේ රටේ මිනිස්සුන්ට කියනවා මහ ජනතාවට රැවටෙන්නට එපා කියලා. ඔව් රටේ මිනිස්සු ආයෙ නම් ඔබලාට රැවටෙන එකක් නැහැ. බොහොම ස්තුතියි.